සුබම සුබ දවසක් කියලා පිළිගන්නවා අස්වැසුම් ප්‍රතිලාභී වල හැම කෙනෙක්වම අදත් මගේ YouTube channel එකට. ඉතින් අද 2026 ජනවාරි 18 වෙනි ඉරිදා මම වලට විශේෂ නිවේදනයක් තමයි උදෑසනින්ම අරගෙන ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් පිළිබඳව තමයි මේ විශේෂ නිවේදනය අරන් ආවේ. ඉතින් වීඩියෝ එකට යන්න කලින් ඔයා තාමත් මගේ YouTube channel එක subscribe කරලා නැත්නම් දැන්ම මගේ YouTube channel එක subscribe කරන්න. ඒ වගේම මේ වීඩියෝ එක ඔයාගේ නොදන්න යාළුවන්ටත් බලන්න හැකිතාක් ෂෙයා කරන්න. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඔයාටත් රුපියල් 5000ක මුදල් තයාගයක් දිනා ගන්න ඕන නම් කරන්න තියෙන්නේ පුංචි දෙයයි. මම මෙතනින් රතු පාටින් රවුන්ඩ් කරලා පෙන්නන තැන මුලින්ම ටච් කරගන්න. ඊට පස්සේ ඔයාලට මගේ අස්වැසුම් channel 4 පෙන්වාවි. මුලින්ම උඩින්ම තියෙනවා අස්වැසුම කියලා channel එකක්. එතන ඒ channel එක ඉස්සරහින් තියෙනවා සුදු පාටින් subscribe කියලා button එකක්. ඉතින් මුලින් මේ subscribe කියන button එක උඩින් click කරගන්න. ඊට පස්සේ ඒකට යටින් තියෙනවා අස්වැසුම හරිම තොරතුරු කියලා channel එකක්. එතන ඒකෙනුත් තියෙනවා සුදු පාට subscribe කියලා button එකක්. ඒකත් click කරගන්න. ඊට පස්සේ තියෙනවා එසන තොරතුරු කියලා channel එකක්. ඒකෙත් අර විදිහටම සුදු පාටින් subscribe කියලා button එකක් තියෙනවා. ඒකත් click කරගන්න. ඊට පස්සේ පල්ලෙහාම තියෙනවා සැමටම මුදල් කියලා YouTube channel එකක්. ඉතින් ඒකෙත් තියෙන සුදු පාට subscribe button එක click කරගන්න. ඉතින් ඔයා මේ විදිහට මගේ එකම එක YouTube channel එකක් හරි subscribe කරලා තිබ්බොත් ඔයාට රුපියල් 5000ක මුදල් තයාගයක් දිනා ගන්න පුළුවන්. ඔයා මේ YouTube channel 4ම subscribe කරලා තිබ්බොත් රුපියල් 5000 ගානේ රුපියල් 20000ක මුදල් තයාගයක් ඔයාට දිනා ගන්න පුළුවන්. ඉතින් හෙට දවසේ ජයග්‍රාහකයා ඔයා වෙන්න පුළුවන්. ඒ නිසා අනිවාර්යෙන් මගේ YouTube channel 4ම subscribe කරලා තියාගන්න. ඉතින් මුලින්ම කියන්න ඕනේ 2026 ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් තාම බැංකුවට තියා සිස්ටම් එකටවත් වැටිලා නැහැ. ඉතින් මේකට ප්‍රධාන හේතු කීපයක් රජය මගින් මේ වෙද්දි නිවේදනය කරලා තියෙනවා. ඉතින් විශේෂ නිවේදන කීපයක් රජය මගින් කරලා තියෙනවා. ඒ විශේෂ නිවේදන කීපය මොනවද කියන්න තමයි අද මම මේ වීඩියෝ එක අරගෙන ආවේ. ඒ නිසා අවසානයේ තෙක් බලන්න තප්පරයක්වත් skip නොකර. ඉතින් මුලින්ම කියන්න ඕනේ රජය මගින් 2025 වර්ෂයේ දෙසැම්බර් මාසයේදී අස්වැසුම් ලාභීන් හැම කෙනෙක්ටම විශේෂ නිවේදනයක් කරා. ඒ තමයි ඔයාලගේ තොරතුරු යාවත් කාලීන කිරීමේ ඇප්ලිකේෂන් එකක් පුරවලා රජයට බාර දෙන්න කියලා රජය මගින් හැමෝටම නිවේදනයක් කරා. ඉතින් මේ නිවේදනය අහලා 75ක විතර පිරිසක් විතරක් තමයි මේ ඇප්ලිකේෂන් එක පුරවලා රජයට බාර දීලා තියෙන්නේ දැනටමත්. ඉතින් රජය මගින් ඊට පස්සේ නිවේදනයක් කරා මේ ඇප්ලිකේෂන් එක පුරවලා බාර නොදුන්න කට්ටියට ආයි 2026 වර්ෂයේ ඉඳලා අස්වැසුම ලැබෙන්නේ නැහැ කියලා. ඉතින් මේක ගොඩාක් කට්ටියට ලොකු අසාධාරණයක් වුණා. ඒ නිසා රජය මගින් නැවතත් 2026 වර්ෂයේදී මේ තීරණය වෙනස් කරලා සහන කාලයක් ලබා දුන්න ඇප්ලිකේෂන් එක ෆිල් කරලා දුන්නේ නැති කට්ටියට නැවත මේ ඇප්ලිකේෂන් එක බාර දෙන්න කියලා. ඉතින් මේ ජනවාරි මාසයේ තමයි ඒ සහන කාලය. ඉතින් ජනවාරි මාසයෙන් මේ සහන කාලය ඉවර වෙනවා. ඉතින් ඒ නිසා ජනවාරි ඉවර වෙන්න කලින් තව දවස් කිහිපයයි තියෙන ජනවාරි ඉවර වෙන්නේ. ඒ කියන්නේ දවස් 10ක් වගේ කාලයක් තියෙන. ඉතින් මේ කාලය ඉවර වෙන්න කලින් අනිවාර්යයෙන්ම ඔයාගේ මේ ඇප්ලිකේෂන් එක පුරවලා රජයට බාර දෙන්න. මොකද මේක ගොඩාක් වැදගත් ඔයාගේ අස්වැසුම පිළිබඳව. ඉතින් ඔයාට ආයේ අස්වැසුම ලැබෙන්නේ මේ ඇප්ලිකේෂන් එක පුරවලා රජයට බාර දුන්නොත් විතරයි. ඒ නිසා දැන්ම ආදම මේ ඇප්ලිකේෂන් එක පුරවලා රජයට බාර දෙන්න. ඉතින් මේ ඇප්ලිකේෂන් එක ගැන දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් දැන්ම පල්ලෙන් කමෙන්ට් කරන්න ඉක්මනටම මේ ඇප්ලිකේෂන් එක ගැන කිසිම දෙයක් දන්නේ නැහැ. කොහෙන්ද මේක ගන්නේ, කොහොමද පුරවන්නේ, එතකොට කොහොමද බාර දෙන්නේ කියලා කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක් ඉන්නවනම් පල්ලෙහා කමෙන්ට් කරන්න. මම ඒ සම්බන්ධව අනිවාර්යෙන් වීඩියෝ එකක් අද දවසේ ඇතුළත අරගෙන එනවා. ඒ වගේම තමයි ජනවාරි මාසයේ අස්වැසුම් මුදල් තව දවස් කිහිපයකින් සිස්ටම් එකට වැටලා ඔයාලගේ අතටම ගන්න පුළුවන් වෙයි. ඉතින් සිස්ටම් චෙක් කරගන්න දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් සිස්ටම් එක චෙක් කරගන්න දන්නේ නැහැ. ඒ කියන්නේ ඔයාලගේ මුදල් සිස්ටම් එකට වැටලා කියලා චෙක් කරගන්න දන්නේ නැති කවුරු හරි ඉන්නවනම් පල්ලෙහා ඔයාගේ නම කමෙන්ට් කරන්න. ඉතින් කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මම සිස්ටම් මේ වෙද්දි චෙක් කරලා දීලා ඉවරයි. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාගේ නම පල්ලෙහා කමෙන්ට් කරන්න. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා අවතැන් වූ පාසල් ළමුන්ට. ඒ කියන්නේ ආපදාවෙන් අවතැන් වූ පාසල් ළමුන්ට අඩු ආදායම් පාසල් ළමුන්ට රුපියල් 25000ක මුදල් දීමනාවක් රජය මගින් බෙදා දීගෙන යනවා මේ දවස්වල. ඉතින් මේ රුපියල් 25000ක දීමනාව ගත්තේ නැති කවුරු හරි ඉන්නවනම් ඔයා තාම මේ රුපියල් 25000ක දීමනාව ගත්තේ නැත්නම් පල්ලෙහා ඔයාගේ නම කමෙන්ට් කරන්න. ඉතින් කමෙන්ට් කරපු ගොඩාක් කට්ටියට මම මේ රුපියල් 25000ක දීමනාව මේ වෙද්දිත් අරන් දීලා ඉවරයි. ඉතින් ජනවාරි මාසේ විතරයි මේ සහන දීමනාවක් තියෙන්නේ. ජනවාරි මාසෙ ඉවරුණාම මේ දීමනාවත් දෙන එක නතර කරනවා. ඒ නිසා ජනවාරි මාසයේ ඇතුළත මේ දීමනාව ගන්න ඕනේ කවුරු හරි ඉන්නවනම් අනිවාර්යෙන් ඔයාගේ නම පල්ලෙහා කමෙන්ට් කරන්න. මම අනිවාර්යෙන් මේ දීමනාවත් අරගෙන දෙන්නම්. ඉතින්
අදට මේ වගේ විශේෂ නිවේදන තමයි ඉදිරිපත් කරන්න තියෙන්නේ රජය මගින් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ විශේෂ නිවේදනය ලැබූ සැනින් මම ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මගේ YouTube channel එක දැම්ම subscribe කරලා මගේ Facebook page එකත් දැම්ම follow කරලා තියාගන්න. Facebook එකෙත් මම විශේෂ තොරතුරු ඔයාලට ලැබූ සැනින් රැගෙන එනවා. ඉතින් අදට මෙච්චරයි කියන්න තියෙන්නේ. ඔයාලා හැම කෙනෙක්ටම සුබම සුබ දවසක්.